හායාලෝනේ අයිබෝන් කළ පිළිගන්නවා ටිප්ස් බයි තරිදුමගේ YouTube channel එකට. ඉතින් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ මගේ YouTube channel එකෙන් කරන Upwork video tutorial series එකේ තවත් එක වීඩියෝ එකක් එක්ක. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා Upwork එක ඇතුලේ ඔයාට ගැලපෙනම job එකක් හොයාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයා Upwork එක ඇතුලේ වැඩ කරද්දී ඔයා proposal වලට apply කරලා තමයි ඔයා jobs ගන්න වෙන්නේ. ඉතින් Upwork එකේ procedure එක ඒ විදිහට තමයි ඔයාට seller කෙනෙක් විදිහට වැඩ කරද්දී වැඩ කරන්න වෙන්නේ. ඉතින් ඔයා මේ ජොබ්ස් වලට ඇප්ලයි කරද්දී ඔයා ගොඩාක් දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් ඔයා මේ Upwork එක ඇතුලේ වැඩ කරද්දී ඔයාට හරියටම ගැලපෙන ජොබ් එක ඔයාට හොයාගන්න පුළුවන් වුණොත් ඔයාගේ කනෙක්ට්ස් ප්‍රමාණයත් ඉතුරු කරගෙන අඩු කාලයකින් ඔයාට මේ Upwork එක හරහා සාර්ථක වෙන්න පුළුවන්. ඉතින් කොහොමද මේ ඔයාට ගැලපෙනම ජොබ් එක හොයාගන්නේ? මොනවද අපි මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ? මොනවද අපි කරන වැරදි? ඒ වගේ ගොඩක් දේවල් මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් එහෙනම් අපි බලමු කොහොමද මේ Upwork එකේ තියෙන ජොබ් එකකට අපි ඇප්ලයි කරන්න කියලා. මම කලින් වීඩියෝ එකක් දාලා තිබ්බා කොහොමද කනෙක්ට්ස් ඔයාගාව කනෙක්ට්ස් නැත්නම් ඔයාගේ account එකේ කොහොමද සල්ලි දීලා හරි ඔයාගේ Upwork account එකේ තියෙන බැලන්ස් එකෙන් හරි ගෙවලා කොහොමද කනෙක්ට්ස් මිලදී ගන්න කියලා. ඒ වීඩියෝ එක මෙතන උඩින් ඔයාලට කාඩ් එකක් එවි ඒක ක්ලික් කරලා ඔයාලට බලන්න පුළුවන්. ඉතින් ඔයාට මේ Upwork එකේ ජොබ් එකට ඇප්ලයි කරන්න ඕන නම් ඔයාලට අනිවාර්යයෙන්ම කනෙක්ට්ස් අවශ්‍ය වෙනවා. කනෙක්ට්ස් කියන්නේ මොනවද කියලාත් මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒකත් ඔයාලට මෙතන උඩ කාඩ් එකෙන් බලන්න පුළුවන්. හරි. ඉතින් අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. ඉතින් ඔයා ඉස්සෙල්ලාම Upwork platform එකට එන්න මේ විදිහට. ඔයාගේ profile එකට ආවට පස්සේ ඔයා මෙතන Upwork logo එක ක්ලික් කරාට පස්සේ මේ විදිහට home screen එකට එනවා. ඉතින් ඔයා මෙතන තියෙන tab හතරෙන් මෙතන find work කියන එකේ මෙතන find work කියන එක දෙන්න. දුන්නාට පස්සේ ඔයාට පේනවා ඔයාගේ දාපු ඔයාගේ account එක හදලා තියෙන මම account එක හදද්දී ඔයාලට කිව්වා keywords දාන්න කියන එක. ඔයා කරන jobs මොනවද? ඔයා මොන වගේ කෙනෙක්ද? ඔයා මේකේ කරන්නේ මොනවද? ඔයා මේකේ sell කරන service එක මොනවද කියලා. ඉතින් ඒකට ගැලපෙන විදියට jobs මෙතන අපිට පෙන්නනවා. ඒ කියන්නේ ඔයා දාපු keywords වලට අනුව ඔයාට ගැලපෙන jobs පෙන්නනවා. ඉතින් මම video edit කරන හින්දා video editor කෙනෙක් හින්දා මෙතන මට පෙන්නන්නේ video editing jobs. ඉතින් මෙතන අපිට option හතරක් බලා ගන්න පුළුවන්. my feed, ඊට පස්සේ best matches, most recent, save jobs කියලා. ඉතින් මම මේ හතර වෙනම explain කරන්න. my feed කියන්නේ ඔයාලා ෆීඩ් එක කියන දන්නවනේ ඔයාලා Facebook එකේ උඩට පහළට යද්දී ඒක තමයි ෆීඩ් එක ස්ක්‍රෝල් කරන්න පුළුවන් අපිට මෙහෙම පල්ලයට. ඉතින් මෙතන අපිට ගොඩක් ගැලපෙන්නේ නැති ජොබ් එහෙමත් තියෙනවා. ඉතින් ඒවා අවොයිඩ් කරලා ඔයාට ගැලපෙනම ඔයාගේ ස්කිල් වලට ඔයාගේ දාපු ප්‍රොජෙක්ට් කැටලොග් වලට ගැලපෙන මේ හොයාගන්න මෙන්න මේ ටැබ් එකට යන්න best matches කියන එකට. එතකොට ඔයාට පෙන්වන්නේ ඔයා දාපු ප්‍රොජෙක්ට් කැටලොග් වලට ස්කිල් වලට ගැලපෙනම ජොබ්ස් තමයි මේ විදිහට පෙන්වන්නේ. එතකොට මෙතනින් ඔයාලට කැමති එකක් තෝරගන්න පුළුවන්. ඊට පස්සේ most recent වලට ගියාට පස්සේ ඔයාලට පෙන්නනවා ඉක්මනටම දාවේ. කියන්නේ ළඟ post වෙච්ච jobs ඔයාගේ ස්කිල් එකට match වෙනවා. මේ පේනවනේ posted 15 minutes ago, posted 28 minutes ago. මේවා මේ ළඟම දාලා. ඉතින් මම නම් ගොඩක් වෙලාවට කෙලින්ම එන්නේ මෙන්න මේ most recent කියන tab එකට තමයි. මම මේ best matches කියන එකටවත් my feed එකේවත් නෙවෙයි මම personally apply කරද්දි most recent කියන එකට ඇවිල්ලා උඩින්ම තියෙන job 3-4ට තමයි apply කරන්නේ. ඒකත් උඩින්ම තියෙන 3-4ට විතරයි මම apply කරන්නේ. මොකද පල්ලෙහාට යන්න මේවට apply කරලා තියෙන ගාණ වැඩි. ඒක වලට බලා ගන්න පුළුවන්. මෙතන මේ proposals කියලා තියෙනවා පල්ලෙහා less than 5. ඒ කියන්නේ මේකට දැන් දාලා තියෙන්නේ 5 දෙනාට අඩුවෙන් තමයි. එතකොට අපිට මේ job එක win කරන්න තියෙන percentage එක වැඩි. මේ ඔයාලට බලා ගන්න පුළුවන්. මේ less than 5 ඔක්කොම තියෙන්නේ. ඔයාලට මෙතන මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මේ විදිහට apply කරන්න පුළුවන්. ඉතින් save jobs කියන්නේ ඔයාලට මෙතන most recent යටතේ එකපාර ඉස්සෙල්ලා ඔයාලට ගැලපෙන jobs ටිකක් මෙහෙම මේ විදිහට ගිහිල්ලා මේ විදිහට save කරගන්න පුළුවන්. මෙතන heart icon එක click කරලා පස්සේ මෙතන save වෙනවා job එක. හිතන්නකෝ ඔයා මේ විදිහට බලලා ඔයාලා job 5ක් විතර එකපාර select කරගන්න ඕන නම් මේ විදිහට බලලා මෙතනින් save කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට click කරාට පස්සේ මෙතනින් save කරගන්න පුළුවන් වෙන job එක select කරන්න. මෙන්න මේ job එක long term video editor for YouTube channel remote. මෙතනින් save job දෙන්න අපලා මෙතනින් job එක බලලා ඔක්කොම කියවලා බලලා save job දෙන්න පුළුවන්. මම දැන් ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේ Upwork platform එකේ දාලා තියෙන job එක කොහොමද හරියට read කරන්න කියලා. මොනවද මේ වගේ තියෙන්නේ මොනවද මේ වගේ කියවෙන්නේ කියලා. ඉතින් මම මේකට ඉස්සෙල්ලාම හොඳ job එකක් select කරගන්නවා. හරි. ඉතින් මම මෙන්න මේ job එක select කරගත්තා. ඔයාලට පේනවා ඉතින් මෙන්න මේ job එක $3000 කියලා දාලා තියෙනවා යා title එකේම. ඒ කියන්නේ වීඩියෝ 100කට $3000. එතකොට එක වීඩියෝ එකට $30 ගානේ හම්බ වෙනවා. එතකොට මෙයා long term editor කෙනෙක් තමයි හොයන්නේ. looking for an experienced YouTube video editor for any channel. එතකොට අනිවාර්යයෙන් මම
මම මගේ එක්ස්පිරියන්ස් එකත් එක්ක කියන්නම් මේකදී අනිවාර්යෙන් යාරි ඉල්ලලා ඇති ඇනිමි ලවර් කෙනෙක් වෙන එක එක්ස්ට්‍රා මේ ක්වොලිෆිකේෂන් එකක් කියලා. මොකද ඇනිමි වීඩියෝස් හදන්න ඒ ගැන නොලෙජ් එකක් තියෙන්න ඕනේ. බලමු අපි එයා මේකේ මේ ඒක මෙන්ෂන් කරලා තියනවාද කියලා. ඉතින් ඊට පස්සේ ඔයා මෙතන මුලටම ආවට පස්සේ ජොබ් සමරි එක පෙන්නනවා. ඔයාලා මේක හොඳින් කියවන්න. ඔයාලා මේක chat gpt එකට දාන්න එපා. දාන්න කලින් හොඳට කියවන්න. මම cover letter එක ලියද්දි කොහොමද chat gpt ගේ උදව් ගන්න කියලා ඔයාලට කියලා දෙනවා. ඊට කලින් ඔයා මේක හොඳට කියවන්න. මම හිතනවා ඔයා මේ වගේ freelancing platform එකක් සොයගද්දී ඔයාලට අනිවාර්යෙන් ඉංග්‍රීසි කියවන්න පුළුවන් ඇති කියලා, කියවලා තේරුම් ගන්න පුළුවන් ඇති කියලා හිතනවා. ඒත් බැරි නම් ඔයාලට කරන්න තියෙන්නේ මුළු ජොබ් එකම copy කරා ඔයාලට Google Translate තියෙනවා. Google Translate වලට ගියා කෙලින්ම paste කරා. ඔයාලට තේරෙන්නේ නැත්තම් මේ තියෙන්නේ මේ විදිහට. මම ඔයාලට recommend කරනවා Google Translate use කරන්න එපා. මමත් ඒ වෙනකොට මුල් කාලේ Google Translate use කළා. එතකොට මේ ChatGPT AI එහෙම තිබ්බේ නැහැ. ඉතින් ඔයාලට එහෙම තේරෙන්නේ නැත්තම් මේකට දාලා බලන්න. ඇත්තම මෙතනින්දම කියවන්න. ඉතින් මට පුරු මෙතන ඉංග්‍රීසි වලින් කියවලා හින්දා this is a long term position with great benefits such as bonus and raises based on quality work on performance. හරිද? ඒක ඔයාගේ ජොබ් එක අදාළ එක කියවගෙන යන්න. You are responsible for creating engaging 8 to 12 minutes video 1 or 2 times weekly. එතකොට මෙන්න මේ ලයින් එක අපිට වැදගත් වෙනවා. බලන්න ඔයාගේ වගකීම වෙන්නේ විනාඩි 8ක් 12ක් අතර වීඩියෝ එකක් හෝ දෙකක් සතියට හදන්න. අපි ගමු එතන අනිවාර්යෙන් සතියට වීඩියෝස් දෙකක්. මෙතන අපි කැටගරි එක YouTube වීඩියෝ නේ සාමාන්‍යයෙන් YouTube එකට සතියට වීඩියෝස් දෙක ගන්න තමයි අප්ලෝඩ් කරගෙන යන්නේ. ඒක තමයි ස්ටෑන්ඩඩ් ස්ට්‍රැටජි එක හැමෝම යූස් කරනවා. එතකොට විනාඩි 8ක් 12ක් අතර වීඩියෝස් එකක් හෝ දෙකක් සතියට හදන්න ඕනේ. එතකොට ඔයා බලන්නවා part time freelance කෙනෙක් නම් ඔයාට වීඩියෝස් දෙකක් මෙන්න මේ විනාඩි 12ක වගේ වීඩියෝස් දෙකක් සතියට වීඩියෝස් දෙක ගන්න දෙන්න පුළුවන්ද කියලා. එතකොට මේ වීඩියෝ එක හදන්න ටයිම් එක සාමාන්‍යයෙන් මේ YouTube cash cow වීඩියෝස් නම් විනාඩි 12ක වීඩියෝ එකක් හදන්න මට නම් දවසක් විතර යනවා. කොකට දවස් දෙකක් තුනක් තියාගන්න. එතකොට ඒ ටයිම් එකේ ඔයාලට ඩිලිවර් කරගන්න පුළුවන් වෙනවා. එතකොට එයා දාලා තියෙනවා එයාට ඕන මොන වගේ වීඩියෝස් තමයි. below are the links my competitors channels. competitors ලාගේ channel දාලා තියෙනවා. මෙන්න මේවා ක්ලික් කරලා අනිවාර්යෙන් බලන්න. මේවා ක්ලික් කරලා තප්පර 5ක් බලන්න එපා. හොඳට විනාඩියක් දෙකක් තුනක් සමාන පුළුවන් නම් වීඩියෝ කිවරනකම් බලන්න. එතකොට ඔයාට අයිඩියා එකක් ගන්න පුළුවන් ක්ලයන්ට් මොන වගේ වීඩියෝ එකක්ද ඉල්ලන්නේ කියලා. ඉතින් අපි පොඩ්ඩක් ක්ලික් කරලා බලමු. මම මේ වීඩියෝස් හතරම බලනවා. සාමාන්‍යයෙන් මගේ පුරුද්දක් තමයි ක්ලයන්ට් දීලා තියෙන හැම රෙෆරන්ස් එකම මම චෙක් කරනවා. මේ channels දීලා තියෙන්නේ. අපි බලමු මේ channels වලට ගිහිල්ලා. ඉතින් මේකේ ලොකු එඩිට් එකක් නැහැ. මේ ඇනිමි ක්ලිප්ස් අරගෙන ඕවර්ලේ සෙට් කරලා black and white කරලා අර copyright වලින් බේරෙන විදිහට තමයි හදලා තියෙන්නේ. හරි එක channel එකක් මම එක වීඩියෝ එකක් බලලා එක වීඩියෝ එකක් ගන්න බැලුවොත් ඇති. මම ඉස්සෙල්ලාම තියෙන වීඩියෝ එක තමයි බලන්නේ. එතන මේ වගේ memes tips add කරන්න ඕනේ මැදට. ඉතින් මම වැඩි වීඩියෝස් බලන්න යන්නේ නැහැ. මොකද මේ වීඩියෝ එක දිග වෙන හින්දා ඔයාලා අනිවාර්යයෙන්ම වීඩියෝස් ගොඩාක් කරලා ඔයා මේකට විනාඩි 20කට වඩා ගන්න මේ වීඩියෝස් මේ රෙෆරන්ස් වීඩියෝස් මේ ඔයා අධ්‍යයනය කරන්න විනාඩි 20කට වඩා අනිවාර්යයෙන්ම ගන්න. ඉතින් ඒක දැන් මට මේ ටික බලලා පස්සේ මම දැන් මේකේ වැඩ කරලා තියෙන එක්ස්පීරියන්ස් එක මට අයිඩියා එකක් ගන්න පුළුවන්. මම වීඩියෝ එඩිටර් කෙනෙක් හින්දා මට වීඩියෝ එක පොඩ්ඩක් බලුවත් මට අයිඩියා එකක් ගන්න පුළුවන් කොහොමද යා මොන වගේ ඒවද ඉල්ලන්නේ කියලා. එතකොට ඒ ඉල්ලනවා මට කරන්න පුළුවන්ද බැරිද කියලාත් මට තේරෙනවා. බැරි නම් මං කෙලින්ම මෙතනින් අයින් වෙනවා. එතනින් එහාට මම මේවා කියවන්නවත් යන්නේ නැහැ. මොකද ඒවා කරන්න බැරි නම් ඇප්ලයි කරලා වැඩක් නැහැ. ඔයාගේ account එකට ප්‍රශ්නයක් වෙන එක විතරයි වෙන්නේ. සහ ඔයාගේ connects වියදම් වෙන එක විතරයි වෙන්නේ. මේ සාම්පල් වල දාලා තියෙන ඒවා මට කරන්න බැරි නම් මං කෙලින්ම මේ ජොබ් එක කියවන එකෙන් මේ වැඩේ අත්හැරලා දානවා. ඉතින් ඒක ඉස්සෙල්ලාම මතක තියාගන්න. නැත්තම් ඔයා මම මේක කොහොම හරි කියලා කාට හරි දීලා හරි කරව ගන්න ඕනේ. මට මොකක් හරි මේකෙන් ගන්න පුළුවන් නේද කියලා එහෙම කරන්න එපා. ඒක ගොඩාක් අවදානම් වැඩක්. ඊට පස්සේ requirements දාලා තියෙනවා. English expert කෙනෙක් වෙන්න ඕනලු. ඉතින් මේක නම් ඔයාට දැන් ලොකුවට හිතන්න දෙන්න. මොකද AI වල උදව් ගන්න පුළුවන්. එයා වීඩියෝ කෝල් හරි මොනවා හරි ගන්න කියලා මෙතන තියෙනවා නම් ඒ පිළිබඳව පොඩ්ඩක් කන්සිඩර් කරන්න. මොකද මේ ඔයාට ඉංග්‍රීසි කතා කරන්න බැරි නම් මෙතන පොයින්ට් එකක් තියෙනවා නම් ප්‍රොජෙක්ට් එක ගැන ඩිස්කස් කරන්නේ Zoom meeting එකකින් කියලා ඔයාලට පොඩ්ඩක් ඒක ගැන හිතන්න වෙනවා. ඉතින් ඊළඟ එක ප්‍රොෆෙෂනල් software තියෙනවලු. දැන් මම වීඩියෝ එඩිට් කරන්නේ Adobe Premiere Pro සහ Adobe Suite එක සහ Adobe Resolve කියන software use කරලා. ඒකට ඒවා professional software. ඔයාලට පුළුවන් නම් ability එකක් තියෙනවා නම් වීඩියෝ එඩිටර්ස්ලා මේ වීඩියෝ එක බලනවා නම් මම එයාලට කියන්නේ Final Cut Pro වගේ use කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් subscription එකක් අරගෙන ඒක use කරන්න. මොකද මම මේ මගේ අවුරුදු 2-3ක Upwork experience එකේදී ගොඩාක් job වල දැකලා තියෙනවා
එයාලා එඩිට් කරන්න Final Cut Pro එකෙන්. එතකොට එයාලා ප්‍රොජෙක්ට් ෆයිල් එකක් ඉල්ලනවා. එතකොට එයාලට ලේසි එයාලා මොකක් හරි වීඩියෝ අඩුපාඩුවක් තියෙනවනේ correction එක අපිට කියලා හදාගන්න නැතුව එයාලට මෙතනින් ප්‍රොජෙක්ට් එක එඩිට් කරගන්න පුළුවන් ටීම් වර්ක් එකක් විදිහට ප්‍රොජෙක්ට් එකේ වැඩ කරද්දී. ඉතින් Final Cut Pro ඔයාලට වැඩ කරන්න පුළුවන් නම් ලොකු ඇඩ්වාන්ටේජ් එකක් මේ වීඩියෝ එඩිටින් ප්‍රොජෙක්ට්ස් ගන්න UK වගේ රටවල ඉන්න clients ලගේ. එතකොට ඒවට ගෙවන ගාණක් වැඩි. ඊට පස්සේ පැය 48ක් ඇතුළත turn around time එක කියනවා. මේ turn around time එක ඔයා අහලා නැත්නම් turn around time එක කියන්නේ delivery time එක. ඒ කියන්නේ ඔයා වීඩියෝ එකක් බාරගත්ත, order එක පටන් ගත්ත වෙලාවෙ ඉඳන් order එක ඔයා deliver කරන වෙලාව වෙනකන් time එක තමයි turn around time එක කියන්නේ. ඉතින් පැය 48ක් ඇතුළත ඒ කියන්නේ දවස් දෙකක් ඇතුළත ඔයාට මේ වීඩියෝ එක client දෙන්න පුළුවන්කම අනිවාර්යෙන්ම තියෙනවානේ. දැන් පැය 48 නම් මම ගොඩාක් වලට කරන මේ job එක මට හම්බුනොත් එහෙම හම්බුන ගමන් වැඩේ පටන් ගන්නවා. පැය 48න් පැය 24ක් ඇතුළත මම අනිවාර්යෙන්ම පළවෙනි job එක කරලා යවනවා. මොකද මේ first job එක තමයි first impression එක අපි ගැන client ඇති වෙන හැඟීම තමයි ඒක. ඉතින් පුළුවන්ම තරම් ඉක්මනට මේ පළවෙනි job එක දෙන්න බලන්න. ඒකෙන් ඔයාට ඉස්සරහට තව වැඩ ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට පස්සේ තියෙනවා willing to work long term and grow with the team. team එකක් එක්ක වැඩ ගන්න පුළුවන් හැකියාව තියෙනෝනේ. එතකොට long term වැඩ ගන්න පුළුවන් හැකියාවක් තියෙනවනේ. මෙයා මෙතනම දාලා තියෙනවා වීඩියෝ 100ක්. එතකොට මෙතනින්ම තියෙනවා එයා long term තමයි හොයන්නේ. එයාලට මේකේ job post දාලා එහෙම editorsලා videos වල හොයන්න කාලයක් නැහැ. මෙයාලා මම හිතන විදිහට agency එකක් වෙන්න ඕනේ මට හිතන විදිහට. ඊට පස්සේ තියෙනවා strong ability to edit the comedic timing and storytelling. මං කිව්වා දකින්න ඇති මං අර බලපු sample වල තිබ්බ සමහරක් වෙලාවට memes use කරලා තියෙනවා. ඒක හරි story එකක් කියාගෙන යන videos එකක් ඉඳන් මෙයා ඉල්ලන්නේ අනිවාර්යෙන් අර අපි බලන වීඩියෝ එක බලන කෙනාගේ attention එක තියාගන්න storytelling technique use කරන්න පුළුවන් ability එක තියෙනවලු. ඊට පස්සේ enjoy working on fun. ඔයා මේ content එක හදන එක වගේ job එකක් විතරක්ම නෙවෙයි enjoy කරන්නත් ඕනේ කියලා තියෙනවා. Understand pacing reaction and visual cut comedic moments අර ඉස්සෙල්ලා කියපු කතාවම මෙතන කියන්නේ. ඊට පස්සේ මෙයා දාලා තියෙන මෙයාගේ budget එක $3000ක් ගන්නවලු videos 100කට. please provide sample මෙන්න මේක අනිවාර්යෙන්ම ඔයාලා කියවන්න. please provide sample of previous work we considered for the position. ඔයා කරපු කලින් කරපු වැඩ sample විදිහට දාන්නලු. එතකොට ඒවා check කරලා බලලා තමයි ඔයාට invitation එකක් එවනවා නම් එවන්නේ. ඉතින් invitation කියන්නේ මොකද්ද? අලුත් වචනයක් හම්බුණා. ඉතින් දැන් මේ ඔයා මේකට අපි දැන් මේ job එක දැක්කා මේක කරන්න පුළුවන් කියලා ඔයාට හිතෙනවා නම් apply කරන්න පුළුවන්. apply කරාට පස්සේ ඔයාගේ ඒ proposal එක යනවනේ client. ඉතින් ඊට පස්සේ ඔයාට මේ client ඔයාගේ proposal එක පෙන්නනවා. ඒක පෙන්නලා client ඔයා යවපු sample බලනවා. ඔයාගේ proposal එකේ cover letter එක කියවනවා. ඒකත් එක්ක set වෙනවා නම් ඔයාට invitation එකක් කියවනවා. ඔයා මගේ job එකට set වෙනවා. මෙන්න මේකයි මගේ offer එක කියලා ඔයාට invitation එකක් එවනවා. ඒකට තමයි invitation කියන්නේ. ඔයා බලන්න ඕනේ අන්න ඒ invitation ගෙන්න ගන්න. එතකොට invitation එකක් ආපුවම කොහොමද reply කරන්නේ? ඒකටත් වෙනම process එකක් තියෙනවා. ඒක මම වෙනම වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඉතින් ඔය විදිහට තමයි job post එකක් කියවන්නේ. තව පල්ලෙහා ගොඩක් විස්තර තියෙනවා. මම ඒ ගැනත් කතා කරනවා දැන්. ඊට පස්සේ මෙතන තියෙන project type එක ongoing project. ඊට පස්සේ skill and experience මොනවද අවශ්‍ය වෙන්නේ මේ job එක කරන්න කියලා video editing, video production, animation, Adobe Premiere Pro. එතකොට මේ skills කොහොමද මෙතනට add වෙන්නේ කියලා මම කිව්වොත් එම client job එකක් post කරද්දී එයාට තියෙන වෙනම තැනක් මේ skill add කරන්න. එතකොට ඒ skill add කරාම ඔයාලට මතක ඇති profile එක හදද්දී අපි අපේ profile එකට skill add කරා. එතකොට client ඉල්ලන skill සහ අපේ profile එකේ තියෙන skill match වෙලා තමයි අපිට මේ feed එකේ job එක display වෙන්නේ. I think activity on this job කියලා තියෙනවා. ඉතින් මේ මෙතන දැන් බලා ගන්න පුළුවන්. මෙතන තියෙන proposal කියලා. ඒතකොට මේ proposal කියන එකෙන් කියවෙන්නේ තව proposal 5කට අඩුවෙන් තමයි client මේ job එකෙන් ගන්න. එතකොට last view by client. එතකොට client එයාට ආපු proposal check කරලා තියෙනවා පැයකට කලින්. එතකොට පැයකට කලින් client online ඉඳලා තියෙනවා. ඊට පස්සේ interviewing කියන්නේ client දැන් ඒ ඇවිල්ලා බලපු ඒ වගේ එයා ඉන්ටර්වියු කරන ගමන් ඉන්න දෙන්න එක්කතකොට එයාට ආපු ප්‍රොපෝසල් වලින් ඉන්ටර්වියුස් 16ක් සෙන්ඩ් කරලා දෙන. කියන්නේ එයා 16 දිනකට ඉන්වයිට් කරලා තියෙනවා මේ ජොබ් එක කරන්න එන්න කියලා. එතකොට එයා ඒ ජොබ් ඉන්විටේෂන් ඇක්සෙප්ට් කරලා තියෙන දෙන්න. එතකොට unanswered invites 14. එතකොට ඒ යාපු 16න් 14 දෙනෙක් ඒ ඉන්වයිට්ස් වල තාම රිප්ලයි කරලා නැහැ. ඒක තමයි මේ කියන්නේ. එතකොට මෙතන පල්ලෙහෙන් තියෙනවා other open jobs by the client. මේ තියෙන්නේ මේ client දාපු මේ ජොබ් එකට අමතරව තව jobs එයා දාලා තියෙන Upwork එකේ මෙතන ඉතින් ඔයාලට ඒවත් මෙතනින් ඕනනම් ක්ලික් කරලා ඒකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒකට මෙතන තියෙනවා thumbnail design කෙනෙක් හොයනවා කියලා.
එතකොට ඔයාලට thumbnail design කරන්න හැකියාව තියෙනවා. ඔයාලට මේ job එකකට apply කරන්න පුළුවන්. ඉතින් ඔය විදිහට තමයි job එකක් කියවන්නේ. ඉතින් ඔයාලා job description එක කියවලා පස්සේ මෙන්න මෙහෙම පල්ලෙහාට එන්න මම වෙන job එකක් open කරගත්තා. ඔයාලට මේක පෙන්වන්න ඕන හින්දා කලින් open කරගත්ත job එකේ client ගේ work history එකක් තිබුණ නැති හින්දා work history එකක් තියෙන job post එකක් select කරගත්තා. ඉතින් මෙතන තියෙනවා client recent history. ඒ කියන්නේ client විසින් latestම ඒ කියන්නේ ළඟදිම කරපු වැඩවල history එකක් මෙතන පෙන්නනවා. ඒ history එකට ඇතුළත් වෙනවා client විසින් freelancer ට දීපු feedback එක, ඒ කියන්නේ review එක. ඊට පස්සේ freelancer විසින් client ට දීපු review එකක් දෙකම අපිට බලා ගන්න පුළුවන්. ඒ දෙකම public visible. ඉතින් ඒක වෙන්නේ මෙන්න මෙතන පළවෙනිටම job title එක තියෙනවා. job එකේ title එක. ඊට පස්සේ ඊට පල්ලෙහායින් තියෙනවා, හොඳට මතක තියාගන්න, job title එකට පල්ලෙහායින් තියෙන්නේ freelancer විසින් client ට දීපු review එක. ඒක තමයි අපිට මෙතනදී ගොඩාක්ම වැදගත් වෙන්නේ. ඊට පස්සේ ඊට පල්ලෙහායින් තියෙනවා to freelancer කියලා. එතකොට freelancer ගේ නම තමයි මෙතනින් තියෙන්නේ. freelancer ට දීපු review එක මෙතනින් තියෙනවා. ඉතින් අපිට මේක වැදගත් වෙන්නේ work history එක බලන එක, client ගේ නම හොයාගන්න තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. ඒක ටිප් එකක් විදිහට ඔයාලට මම කියලා දෙනවා. client ගේ නම අපිට මෙතනින් හොයාගන්න පුළුවන්. එතකොට අපිට cover letter එක ලියද්දී hi කියලා එයාගේ නමින්ම අපිට එයාට ආමන්ත්‍රණය කරන්න පුළුවන්. ඊට අමතරව මේ review ටික කියවුවට පස්සේ ඔයාලට idea එකක් එනවා මේ client මොන වගේද කියලා. මෙතන 5 star rating එකක් ගොඩක් කට්ටිය දීලා තියෙනවා. මෙතන 4.8ක එකක් තියෙනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන view more කියන එක යටතේ තවත් බලා ගන්න පුළුවන්. එතකොට මෙතන bad feedback වගේ client ඇවිල්ලා තියෙනවා නම් මෙතන උඩම review එක 3.0 2.0 වගේ bad reviews ඇවිල්ලා තියෙනවා නම් ඒ client එක්ක ඔයා වැඩ කරනවද නැද්ද කියලා ඔයා හිතලා බලන්න. මොකද වැඩ කරන්න අමාරු හින්දා තමයි freelancersලා client ඒ වගේ review එකක් දීලා තියෙන්නේ. ඉතින් ඒකෙන්ද ගොඩාක්ම 5.0 තියෙන feedback තියෙන ඒවා තෝරගන්න. ඉතින් මට හිතෙනවා මේ client හොඳයි. මේ client ගේ නම තමයි ක්‍රිස්ටිනා. ඒක මෙතනින් එකපාරක්ම ඔයා බලන්න එපා. තව එයාගේ නම කොහේ තියෙනවද කියලා බලන්න. ඔයාට ඕන නම් control එකයි F1 ගහලා මෙතන search කරන්න පුළුවන් ක්‍රිස්ටිනා කියලා. ක්‍රිස්ටිනා කියලා. එහෙම ගන්න පුළුවන්. මෙතනක් තියෙනවා. ඉතින් මේ විදිහට තමයි client ගේ නම හොයාගන්න සහ client ගේ feedback බලලා client ගැන idea එකක් ගන්න. ඊට පස්සේ තව මේ පැත්තලවත් එහෙම මෙන්න මේ ටික තමයි වැදගත්ම ටික. ඔයා මේ ටික කියවලා ඉවරලා අනිවාර්යයෙන්ම මෙන්න මේ පැත්තේ තියෙන ටික කියවන්න ඕනේ. එතකොට මේක ඔයාලා තියෙන ඔයාලගේ available balance එකේ connects කීයක් තියෙනවද කියලා මගේ 38ක් තියෙනවා. ඒ වගේ මේ job එකට ඔයාලට apply කරන්න නම් අනිවාර්යයෙන්ම connects 8ට වඩා තියෙන්න ඕනේ. මේකට 8ක් මේකට apply කරන්න connects 8ක් ඕනේ. ඉතින් 8කට වඩා නැත්තම් ඔයාලට available balance එක connect 7ක් තියෙනවා නම් ඔයාලට මේ job එකට apply කරන්න බෑ. ඒකට මේ apply now කියන button එකත් display වෙන්නේ කොළ පාටින් නෙවෙයි hide වෙලා තමයි පෙන්වන්නේ. ඊට පස්සේ මේ client ගැන කතා කරොත් එහෙම client ගේ විස්තර මෙතන තියෙනවා. payment method not verified. ඒ කියන්නේ payment method එක තාම verify කරගෙන නැහැ. මම හිතන විදිහට මෙයා අලුත් client කෙනෙක්. ඒක බලමු පල්ලෙහාට ගියට පස්සේ ඒක අපිට තහවුරු කරගන්න පුළුවන්. phone number එක verify කරලා තියෙනවා. ඊට පස්සේ මෙයා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. එතකොට jobs දෙකක් open කරලා තියෙනවා. මම දැන් ඔයාලට jobs දෙක කිව්වා. දැන් අපි මේ කියපු job එකයි පල්ලෙහා තියෙන thumbnail ලා හොයන job එකයි job දෙකක් open කරලා තියෙනට පස්සේ hire rate එක 0.0. එතකොට අපිට මෙතන පොඩි risk එකක් තියෙනවා. මෙයාගේ hire rate එක 0.0යි. ඒ කියන්නේ මෙයා Upwork එකේ freelancer කෙනෙක් hire කරන්න තියෙන සම්භාවිතාවය 0.0. ඒ කියන්නේ ඒක rate එකක් හදනවා. ඒ කියන්නේ මෙයාගේ work history එකත් එක්ක බලලා client කෙනෙක් විදිහට මේ client වැඩ කරලා තියෙන විදිහට බලලා මේ rate එක calculate වෙනවා. ඒක මේ algorithm වලින් තමයි වෙන්නේ. එතකොට 0.0. එතකොට අපිට මේකේ risk එකක් තියෙනවා. මේකට apply කරන දේත් මම කියන්නේ මෙයා තාම Upwork එකට අලුත් client කෙනෙක්. මෙතන දාලා තියෙන්නේ member since 2025 නොවැම්බර් 7. එතකොට hire rate එක 0 වුණාට අපිට මේක කරන්න පුළුවන් ලොකු විශ්වාසයක් තියෙනවා නම් ඔයාට හොඳ portfolio එකක් තියෙනවා නම් අනිවාර්යෙන්ම මේකට apply කරන්න මේ hire rate එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද මෙයා අලුත් client කෙනෙක් නේ. අනිවාර්යයෙන් මෙතන 0 තියෙනවා නම් ඔයා බලන්න මෙයා කවදා ඉඳන්ද Upwork එකකට join වෙලා තියෙන්නේ කියලා. දැන් හිතන්නකෝ මෙතන hire rate එක 10%ක් තියෙනවා. මෙයා join වෙලා ඉන්නේ 2023 ඉඳන්. හරිද? එතකොට මෙයා jobs open කරලා තියෙනවා 100ක් විතර. එතකොට hire rate එක 10%ක් තියෙනවා නම් අන්න ඒ job එක අපිට apply කරන්න සුදුසු නැහැ. එතකොට අපේ candidates අපරාධ වියදම් වීමක් විතරයි වෙන්නේ. මෙයා බොරුවට ප්‍රොපෝසල් කියවන්න වැදගත් උඩින් පල්ලෙන් එඩිටර්ස්ලා ගන්න එහෙම එකක් තමයි එතකොට ඒකෙන් හැංග වෙන්නේ. එතකොට individual client කෙනෙක් media and entertainment category යටතේ individual client කෙනෙක් තමයි මෙයා. එතකොට client ගේ details තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඔය විදිහට තමයි Upwork එකේ job එකක job description එක කියවන්නේ සහ මේ job එක ගැන idea එකක් ගන්න. ඉතින් ඔයාලට මෙතනින් apply now දීලා මේ job එකට apply කරන්න පුළුවන්. මේ විදිහට job එක apply කරන
ප්‍රපෝසල් එක පෙන්න්නනවා. ඉතින් මේ ගැන ම ඊළඟ වීඩියෝකෙදි කතා කරන්න. මොකද මේ වීඩියෝ එක දැන්ටමත් දික්කලා තියෙන්නේ වල් බෝරිං වෙයි මේ වීදකම ප්‍රපෝසල් එක ලියන විදිත් බැලුවොත් එහෙම. හරි ඉතින් ඒ විදියට තමයි අප්වර්ක් එක ඇතුලේ හරියට ජොබ් එකක් තෝරගෙන ඔයාගේ ස්කිල් වලට ගැලපෙන විදියට හරියටම ජොබ් එකක් තෝරගෙන ඒකට ඇප්ලයි කරන්න. ඉතින් ජොබ් එකට ඇප්ලයි කරන විදිය, ප්‍රපෝසල් එකක් ලියන විදිය, කවර් ලෙටර් එක ලියන විදිය මම ඊළඟ වීඩියෝ එකේදී කතා කරනවා කොහොමද ප්‍රපෝසල් එකක් හරි විදියට සබ්මිට් කරන්න කියලා. මොකද මේ ප්‍රපෝසල් එක සබ්මිට් කරන එක තමයි අප්වර්ක් එකේ ඔයාගේ ටර්නින් පොයින්ට් එක. ඒක වැරදුනොත් ඔයාට අප්වර්ක් වැරදෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක් වැඩි. ඉතින් ඒක හරියට කරගන්න කොහොමද කියලා මගේ එක්ස්පීරියන්ස් එක මම ඔයාලට ඊළඟ වීඩියෝ එකේදී අරගෙන එන්නම්. ඉතින් එහෙනම් තවත් අලුත් අප්වර්ක් වීඩියෝ එකකින් හමු වෙනකම් මම මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. ඔයාලා හැමෝටම ජයෙන් ජයම වෙන්න ඕනේ.